අද අපි දෙන්නටම නිමාඩු. ඉතින් නිමාඩු දවසේ කොහේ හරි යන්න කියලා හිතුනම මතක් වුණා නුවර අලුතෙන් ඕපන් කරපු ඉටිපිලිම මියුසියම් එක. බයික් එක නැගලා අපි දෙන්න මේ යන්නේ නුවර. මේ දවස්වල හිටපු ගමන් නුවරට වහින නිසා හරිම අඩුවෙන් තමයි එළියට ගියේ. හැබැයි අද නම් හොඳට අවුව පායලා තියෙන ලස්සන දවසක්. ඔන්න ඔතන උඩ මහයාවේ බෝක්කුව පේනවද? ඔය ඔතන උඩින් තමයි රේල් පාර තියෙන්නේ. මම හැමදාම හස්බන්ඩ් කියනවා නුවර යන වෙලාවක උතනින් චුට්ටක් නවත්තලා උඩට ගිහිල්ලා පොඩ්ඩක් බලමු කියලා. මට හිතෙනවා උතෙන්ට ගියාම ඉස්සරහා වීව් එක හරි ලස්සනට පේයි කියලා. අපි දෙන්නත් එක්ක බයික් එක කාර් පාක් එකේ දාලා මාලිගාව පැත්තට ඇවිදන් යන ගමන් හිතුවා ඉස්සෙල්ලාම මාලිගාවට ගිහින් යමු කියලා. අපි ආයේ මියුසියම් එක බලන්න. හැබැයි ඉතින් නුවර ආපු අතරේ මාලිගාවටත් යන්න එපැයි. මේ නුවර වටේ තියෙන වලාකුළු බැම්මේ අවුරුද්දට කීප වතාවක්ම තින්ද ගන්නවා. හැබැයි කපුටේ වවුලොත් එක්කනම් ඒක ගොඩක් කල් තියාගන්න බෑ. මට මෙන්න මේ පරවිය රොත්ත මැද්දෙන් දුවන්න හිතුණා. හැබැයි පොඩි බයකුත් ආවා. කමක් නෑ කියලා ගියාට එක්කෙනෙක් පොඩ්ඩක් පියාඹගෙන ආපු නිසා මට ඇත්තටම බය හිතුණා. අපි පොඩි මල් වට්ටියකුත් අරගෙන මේ විදිහට මාලිගාව ඇතුළට යන්නයි යන්නේ. බලන්න අද හරි ලස්සන දවසක්. මේ පරිසරයේ පාටවල් ටික ගස්වල කුල පාට, අහසේ නිල් පාට, වලාකුළු සුදු පාට ඇත්තටම හරිම ලස්සනයි. අපි දෙන්න මාලිගාවට යන්න ආවේ නැති නිසා සුදු නම් ඇඳන් ආවේ නෑ. පාටනුම් දෙකක් තමයි ඇඳන් ආවේ. ඉතින් සතිය දවසක් වුණාට මාලිගාවේ ටිකක් සෙනඟ. මම හිතන්නේ පිට පළාත්වලින් ගොඩක් ට්‍රිප් ඇවිල්ලා තියෙනවා අද නුවරට. සරප්පු දෙකේ හිම ගලවලා තියලා මාලිගාව ඇතුළට යන්නයි අපි දැන් යන්නේ. අපි මල් වට්ටියට මෙතනින් පැන්නියා ගන්න ගියාට මෙන්න මේක වැඩ කරේ නෑ කියන්නකෝ. කොහොම හරි සෙනඟ අස්සෙන් අපි මාලිගාව ඇතුළට ගියා. මං හිතන්නේ මේ වෙලාවේ තේවල් වෙලා අපි මාලිගාව ඇතුළට යනකොට මෙන්න මේ දොර ඇරලා තිබුණේ. ඉතින් මොකද වෙන්නේ කියලා නම් පේන්නේ නැහැ. හැබැයි ඒ අපිට මේව පෙන්වන්න නැති කියලා මම හැමදාම හිතනවා. මාලිගාවට ආවහම පුදුම විදියට හිත නිවෙන්නේ. ඔයාලා මාලිගාවට ආවහම මෙන්න මෙතෙන්ට යන්න අමතක කරන්න එපා. එතන ඇතුලේ තියෙනවා මැණික් පිළිමයක්. අපි එතෙන්ට ගිහිල්ලා කරන ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙනවා කියලා ගොඩක් අය කියනවා. මේ පල්ලෙමාලි විහාරය තේවා වෙලාවට තමයි මම හිතන්නේ අරින්නේ. මාත් කීප සැරයක් ගිහින් දිනවා. මාලිගාව වැඳලා කරලා ඉවර වෙලා ඊළඟට අපි මේ යන්නේ ඉටිපිලිම කෞතුකාගාරය පැත්තට. මෙතෙන් යන්න මාලිගාවෙන් එළියට යන්න ඕනේ. අපි විෂ්ණු දේවාලේ පැත්තෙන් එළියට යන්න තමයි යන්නේ. ඔන්න ඉතින් යන ගමනේ අපිට අලිරාල කෙනෙකුත් දකින්න හම්බ වුණා. මාලිගාවට ඇවිල්ලා මාලිගාවේ ඉදිරිපස දොරටුව පැත්තෙන් අපි ඇතුළට ඇවිල්ලා මාලිගාවේ ඔක්කොම බලනවානේ. බලලා ඉවර වෙලා පිට වෙලා යන්න තියෙනවා විෂ්ණු දේවාලය පැත්තෙන් තවත් ගේට්ටුවක්. මේ ගේට්ටුවෙන් එළියට යනකොට මේ ගේට්ටුව ඉස්සරහම වගේ තමයි ඉටිපිලිම කෞතුකාගාරය තියෙන්නේ. ඉතින් මේ ගේට්ටුවෙන් එළියට ගියාම හරිම ලේසියෙන් මියුසියම් එකට යන්න පුළුවන්. මෙතෙන් ආවට පස්සේ ඇතුල් වෙන තැන හොයාගන්න ටිකක් වෙලා ගියා. මේකේ වම් අත පැත්තෙන් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. කොහොම හරි ඉස්සල්ලාම මේකේ ඇතුළට ගියාම තියෙන්නේ එක එක විදිය බඩු ගන්න තියෙන shops ටිකක්. ඒ කියන්නේ අපි තුන් bags, cream වර්ග ඒ වගේ එක එක item තියෙන shops කීපයක් තමයි තියෙන්නේ. මම හිතන්නේ ලංකාවට එන ටුවරිස්ට්ලා ටාගට් කරලා හදපු හොඳ concept එකක්. මේකේ ඇතුළට යන්න අපි ටිකට් ගන්න ඕනේ. වැඩි හිටියන්ට 400යි. පොඩි ළමයි ගන්න මට මතක නෑ ටුවරිස්ට් ප්‍රයිස් එක වෙනම තියෙනවා. බලන්නකෝ මේ වගේ තියෙන ලස්සන මේ හැම එකකටම අදාළ විස්තරය එතන තියෙන බිත්තිවල සිංහල භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් ගහලා තියෙනවා. ඊට අමතරව මේ එතන තියෙන QR codes ස්කෑන් කරාම සම්පූර්ණ විස්තරයම අපිට බලා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් බලන්නකෝ අපි දැකපු දේවල්. මේවා ඇත්තටම හදන්න මං හිතන්නේ ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙන චිත්‍ර, එතකොට මේ පිළිමවල ඇඳුම්, මේ වගේ ඈස් නියපොත්තේ ඉඳන් මං හිතන්නේ පිටරටවල තියෙන මියුසියම් වල වගේම ගන්න මාර විදිහට ලංකාවේ කවුරු හරිම කෙනෙක් මහන්සි වෙලා තිනවා. මං ඇත්තටම දන්නේ නැහැ මේ පිළිම නෙළුවේ කවුද කියලා. මට ඒ ගැන එතන බලන්නත් බැරි වුණා. ඉතින් වරාපු වෙලාවක ඔයාලා හැමෝම ගිහිල්ලා බලන්න මේ මියුසියම් එක. මේ ගානට මං හිතන්නේ වටිනවා. මේකේ කියන්නේ අපිට මහනුවර රාජධානිය ඇතුළේ වෙච්ච වැදගත් සිදුවීම් ගොඩක් එකතු කරලා ඒවත් එක්ක තියෙන ස්ටෝරිත් එක්ක එකතු කරලා තමයි මේ පිළිම හදලා තියෙන්නේ. ඉස්කෝලේ ළමයින්ට පෙර පොතපත කියවන ගඩිය මේක අර ඇහින් දැකලා
රූපත් එක්ක හොඳට මතක තියාගන්න පුළුවන්. ඉතින් අපි කොහොම හරි එළියට එළියට එනකොට මං හිතන්නේ අපේ ලංකාවේ මහාන රජධානිය අවසාන රජුරුවෝයි දේවියයි තමයි හිටියේ. එළියට ඇවිල්ලා මාලිගාව ඉස්සරහා තිබ්බ ස්වීට් කඩේකින් අපි පැණිරහ වර්ග කීපයක් ගත්තා. කොහොම හරි තැන අපිට හදිස්සිය වැඩිකමට එතනම අපි කන්න ගත්තා. ඔයාලා මෙන්න මේක කාලා තියෙනවද? මම නම් මේක ඉපසරයක් කෑවා. අපි පොඩි ටොෆීස් ටිකක් චොක්ලට් ටිකක් ගත්තා. මෙන්න මේක ඇවිල්ලා අර පීල් කරලා කන්න තියෙන පොඩි මැංගෝ කැන්ඩි එක. ඊට පස්සේ මේක රැස් ගෙඩි දෙක ඔක ටිකක් කවරේ හරි හයියයි. මේක ඇතුලේ තිබ්බ පොඩි තැඹිලි පාට ඇටා වගේ જાතියක්. මේලා විටමින් C රහ තමයි යාවේ. මේනවනේ මූණ එච්චර හරි නෑ. ඒක හරි අමුතුයි. කොහමද අපි කාපාකකින් ඇවිල්ලා වැවරාම පැත්තෙන් ආයේ මේ කුණ්ඩසාලි පැත්තට තමයි යන්නේ. ඉතින් නුවර කියන්නේ බල්ල ඉවර කරන්න බැරි තරම් ටැංක් තියෙන තැනක්. ඉතින් හරිම හිත නිවෙන නගරයක්. ආයේ දවසක නුවර මේ වගේ තියෙන ලස්සන තැනක වීඩියෝ එකක් අරගෙන එන්නම්. හැමෝටම බයි.